ළමයි මේක අවුරුදු දෙකකට විතර පස්සේ මම කලින් කරපු A level exam එකේ marks analysis එක්ක repeat video එකක් කියලා කිව්වොත් හරි. මේ වැඩේ මම මේ වෙලාවේ කරන්නේ ප්‍රධාන වශයෙන් 2025 A level exam එක මාසයක් විතර කල් ගිහිල්ලා තියෙනවා. එතකොට කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් 25 A level exam එක සම්බන්ධයෙන් ICT කොහොමද කරගන්නේ කියලා කල්පනා කරන ඒ කෙනෙක්ට ප්‍රධාන වශයෙන් idea එකක් ගන්න පුළුවන්. සහ 26 27 පන්ති වල ළමයි සමහරවිට ලබන අවුරුද්දේ පටන් ගන්න 28 පන්ති ළමයි ඕන කෙනෙක්ට පස්සේ කාලෙක මේක බලලා අපේ සිලබස් එකේ පාඩම් සහ A level exam එකේ දේවට ලැබෙන ලකුණු ප්‍රමාණය ඒ වගේම ඔයා වැඩිපුර ඉගෙන ගන්න ඕනේ පාඩම් මොනවද? වැඩිපුර බර තියන්න ඕනේ පාඩම් මොනවද? වැඩි මහන්සි වෙන්න ඕනේ නැති පාඩම් මොනවද කියලා බලලා පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න. කොයි කාලේ බැලුවත් තේරුමක් ඇති වීඩියෝ එකක් විදිහට තමයි මේක මම රෙකෝඩින් එකක් ගන්නෙමි. මම එහා පැත්තේ දාලා තියෙනවා අවුරුදු සෙට් එක 2011 ඉඳන් 2024 දක්වා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන මොහොතේ 25 පේපර් එක තාම තියලා නැහැ. ඊට පස්සේ උඩ තියෙනවා මේ පළවෙනි පාඩමේ ඉඳන් 13 වෙනි පාඩම දක්වා පාඩම් ටික දාලා. මම මෙතන තියෙන ප්‍රධාන කාරණා කීපයක් පැහැදිලි කරගෙන යන්නම්. මුලින්ම පාඩම් ටික සමහරුන්ට මතක නැති විදිහට මම මතක් කරලා දෙන්නම්. පළවෙනි පාඩමේ තියෙනවා තොරතුරු තාක්ෂණ හැඳින්වීම සම්බන්ධයෙන්. ඒකේ තමයි දත්ත තොරතුරු බවට පත් කිරීම ආදී වශයෙන් තොරතුරු තාක්ෂණ විවිධ ක්ෂේත්‍රවල භාවිතා කරන හැටි ඊට පස්සේ වලින් ඇති වෙන අර මිනිසුන්ට ඇති වෙන වාසි ওই જાති දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. දෙවෙනි පාඩමේ තියෙනවා පරිගණකය සහ පරිගණකයේ විස්තර කතා කරන්න, පරිගණකයේ ඉතිහාසය කතා කරන්න, පරිගණකයේ පරිණාමය කතා කරන්න, වර්තමාන පරිගණකයේ තියෙන සංඝටක මොනවද කියලා, මෙමරි ගැන, ස්ටෝරේජ් ගැන, ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් ගැන, මදර්බෝඩ් එක ගැන නේ කතා කරන්න තියෙනවා. එතකොට තුන්වෙනි පාඩම සංඛ්‍යා පද්ධති. එතකොට අපිට 2 පාදයේ, 8 පාදයේ, 10 පාදයේ සහ 16 පාදයේ අතරේ සියලුම පරිවර්තන කතා කරන්න තියෙනවා. ඒක ඇතුලේ තව කොටසක් විදිහට මේ කේත ක්‍රම පරිගණක වල භාවිත කරන කේත ක්‍රම ගැන කතා කරන්න තියෙනවා. ASCII, EBCD, IC, BCD, Unicode වගේ ඒවා. ඊට පස්සේ තියෙනවා මේ මම මෙහෙම පාඩමෙන් මොනවද තියෙන කියලා මතක් කරලා යන්න මේ බලාපොරොත්තු. ones complement, twos complement වගේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න පාවිච්චි කරපු ක්‍රමවේද සම්බන්ධයෙන්. හතරවෙනි පාඩමට යනකොට logic gates තියෙනවා. logic gates වල ප්‍රධාන වශයෙන් තාර්කික ద్వාර කීපයක් ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ බෝලීය බීජගණිත සමීකරණ සුළු කිරීම ගැන කතා කරන්න තියෙනවා. කානෝ සිතියම් ගැන කතා කරන්න තියෙනවා. flip flop ගැන කතා කරන්න තියෙනවා. full adder half adder ගැන කතා කරන්න තියෙනවා ආදී වශයෙන්. හරි. පස්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති පාඩම යටතේ අපිට මෙහෙයුම් පද්ධතියක පරිගණකයේ මොකද්ද ක්‍රියාවලිය, ඊට පස්සේ ප්‍රධාන වශයෙන් මොනවද ඉන්ටර්ෆේසස් කියන්නේ, ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය වල ඉතිහාසය චුට්ටක් කතා කරන්න තියෙනවා මුලින්. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන ප්‍රධාන අංග තුනක්, ෆයිල් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ගොනු කළමනාකරණය, ප්‍රොසෙස් මැනේජ්මන්ට් ක්‍රියාවලි කළමනාකරණය සහ මෙමරි මැනේජ්මන්ට් මතක කළමනාකරණය කියන කොටස් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තියෙනවා A level සිලබස් එකේ. ඊට අමතරව ඩිවයිස් මැනේජ්මන්ට්, ඊළඟට සිකියුරිටි මැනේජ්මන්ට්, ඒ ආදී වශයෙන් නෙට්වර්ක් මැනේජ්මන්ට් ඔය ඔක්කොම තියෙනවා. නමුත් ඒවා අපි ලොකුවට සාකච්ඡා කරන්නේ. ඊළඟට තියෙන්නේ සිලබස් එකේ තිගම පාඩම තමයි නෙට්වර්කින්. ඒකේ දත්ත sannivedanaya කියලා කොටසක්, ජාලකරණ සංකල්ප තියරි කොටසක් සහ සබ්නෙටින් අපි කියමුකෝ උපජාලකරණය කියලා කොටසක්. ප්‍රධාන වශයෙන් කොටස් 3ක් වගේ සාමාන්‍යයෙන් බලන්න පුළුවන්. ඒ යටතේ අපිට අර 7 layers model එක එක devices සම්බන්ධයෙන්, topologies සම්බන්ධයෙන්, කාරණා ගොඩාක්, ඊට පස්සේ protocols සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. හත්වෙනි පාඩම system development පාඩම, පද්ධති සංවර්ධනය. පද්ධති සංවර්ධනය යටතේ අපිට ප්‍රධාන වශයෙන් පද්ධති සංවර්ධනයේ අර මේ මොනවද ස්ටෙප්ස් ටික එක ස්ටෙප් එක විස්තර කරලා කතා කරන්න තියෙනවා. ඊළඟට ඩයග්‍රෑම්ස් වශයෙන් අපිට DFD, context diagram ආදී වශයෙන් දේවල් කතා කරන්න තියෙනවා. අටවෙනි පාඩම database. database එක කියන්නේ මොකක්ද? ඒක මූලික වශයෙන් ER diagram එකක් ඇඳලා ගොඩනගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක map කරන්නේ කොහොමද relational schema එකකට? ඊට පස්සේ ඒක tables බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ඒක SQL වලින් implement කරන්නේ කොහොමද? ඊට පස්සේ අපිට වැරදියට හදපු database එකක් දුන්නොත් ඒක යථාර්ථයටපත් කරන්න normalize කරගන්නේ කොහොමද කියලා අපිට database පාඩමේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙනවා. Python පාඩම 9 වෙනි පාඩම. Python පාඩමේ මූලික Python සිද්ධාන්ත variables වලට එකක්. ඊළඟට දත්ත ව්‍යුහ සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. functions ගැන කතා කරන්න තියෙනවා. file operation ගැන කතා කරන්න තියෙනවා. database connection ගැන කතා කරන්න තියෙනවා. flow charts තියෙනවා. කොටස් ගොඩක් තියෙනවා. 10 වෙනි පාඩම web development. ඒ කියන්නේ HTML පාඩම, CSS පාඩම සහ PHP පාඩම කියන තුනේ එකතුවක්. මම හිතනවා මතක් වෙනවා ඇති. ආදී වශයෙන් කතා කරන්න සංකල්ප ගොඩක් තියෙනවා. 11 වෙනි පාඩම Arduino පාඩම. එහෙම නැත්නම් Internet of Things අපි කියනවා සාරද්‍රව්‍ය අන්තර්ජාලය කියලා. 12 වෙනි පාඩම e-commerce, අන්තර්ජාලය හරහා සිද්ධ වෙන ගනුදෙනු සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. 13 වෙනි පාඩම පරිගණකයේ නව නැඹුරු උද්‍යානතිය ගැන කතා කරන්න තියෙන new trends එහෙම නැත්නම් future trends කියන පාඩම. ඔන්න ඔහොම තමයි මේ අපේ සිලබස් එකේ පාඩම් 13. හරිද? එතකොට ළමයි ලකුණු සටහන සලකනකොට මෙතන මම MCQ වෙන්නේ මොන පාඩම් වලින්ද, ස්ට්‍රක්චර්ඩ් වෙන්නේ මොන පාඩම් වලින්ද, රචනා ප්‍රශ්න මොන පාඩම් වලින්ද කියලා පැහැදිලිව දක්වලා නැහැ. මෙතන තියෙන්නේ මොන පාඩම් කොටස් හරි ඇවිල්ලා පේපර් එකේ මොන තැන් වලට හරි ඇවිල්ලා ඒවාට අදාළව ලැබෙන උපරිම ලකුණු ප්‍රමාණය. ඔයා තව මෙතනදී දැනන් ඉන්න ඕන කාරණයක් තමයි මේ 2018න් පස්සේ අපිට අලුත් විෂය නිර්දේශයක් ඇවිල්ලා තියෙනවා. මම ඇත්තටම උගන්වන්න පටන් ගත්තේ අන්නේ අලුත් විෂය නිර්දේශයට. එතකොට ඊට කලින් අවුරුදු වල මම ගුරුවරයෙක් වශයෙන් A level ICT උගන්වලා නැහැ. එතකොට තව කිව්වොත් එහෙම මෙතනදී ඔයා කල්පනා කරයි මේ මීට වඩා පරණ පාස් පේපර්ස් නැද්ද?
දැන් මැත්ස් වල එහෙම ගත්තාම 1965 පේපරේ එහෙම තියෙනවා. එහෙම නෑ ICT පටන් ගන්න 2009 උගන්වන්න. ඒ 2009 උගන්වන්න පටන් ගන්න ළමයින්ට තමයි 2011 A level exam එක තියෙන්නේ. ඊට පස්සේ අද වෙනකොට අවුරුදු 14ක් මේ අවුරුද්දත් එක්ක 15 වෙනි අවුරුද්ද තමයි ICT වල මේ යන්නේ. ඒ කියන්නේ අපි තාම ඉන්නේ හෙන මුල. ICT උගන්න ගුරුවරු පවා සාමාන්‍යයෙන් පළවෙනි පරම්පරාවේ ගුරුවරු දෙවෙනි පරම්පරාවේ ගුරුවරු තමයි වාට බලන්න හම්බෙන්නේ. තාම ගොඩක් කල් ගිහිල්ලා තියෙන විෂයක් නෙමෙයි. දැන් අපිට ෆිසික්ස් වගේ විෂයන් ගත්තාම පරම්පරා 3-4ක ගුරුවරු මේ වෙලාවේ බලා ගන්න පුළුවන්. ගොඩාක් පරණ ගුරුවරු ඉන්නවා, මැදි වයසේ ගුරුවරු ඉන්නව නේද? තරුණ ගුරුවරු ඉන්නවා. ඉතින් එහෙම වේරියේෂන් එකක් අපේ සබ්ජෙක්ට් එකේ අඩුයි. හේතුව තමයි කල්ගත වෙලා නැති එක. එතන මේ ට්‍රෙන්ඩ් එක නිරීක්ෂණය කරනකොට ලකුණුත් එක්ක ඇත්තටම අපේ පරණ සිලබස් එක මේකට අදාළ කරගන්න එක තීරුමක් නැති වැඩක් කියලා මම කල්පනා කරනවා. ඒක නිසා මම වෙනම ටේබල් එකක් හදාගෙන තියෙනවා. මේ 2019 සිට ලකුණු සලකලා මම මෙතෙන්ට එන්න කලින් අපි ඕවරෝල් පරණ විෂය නිර්දේශයේ පේපර්ස් ඔක්කොමත් එක්ක සංසන්දනය කරලා බලමු මොන පාඩම්ද එදා ඉඳන් අද දක්වා සමාන ලකුණු ප්‍රමාණයන් තමන් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ, මොන පාඩම් වල ලකුණුද සාපේක්ෂව අඩු වෙලා තියෙනව පේන්නේ, මොන පාඩම් වල ලකුණුද සාපේක්ෂව වැඩි වෙලා තියෙනව පේන්නේ, කොහොමද පේපර් එකේ ලකුණු ට්‍රෙන්ඩ් එකක් විදිහට ඉස්සරහට යන්නේ කියලා. ඔයා මතක තියාගන්න ඕන කාරණයක් තමයි පේපර් එකේ MCQ 50ක් තියෙනවා, 50ම ලියන්න ඕන. පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4ක් තියෙනවා, 4ම ලියන්න ඕන. පේපර් එකේ රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. ඔයා ඒ 6න් 4ක් තෝරගන්න ඕන. එතකොට ඉතුරු ප්‍රශ්න දෙක අතහැරලා එන්න ඕන එක්සෑම් එකේදී. සමස්ත විෂය නිර්දේශය පෙළගස්සන්න ඔන්න ඔය කියන ප්‍රශ්න ඔක්කොටම. ඒ කියන්නේ පේපර් එකක ඔයාට විෂය නිර්දේශය සම්පූර්ණ ඉගෙනගෙන ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය 100ට වඩා වැඩි. MCQ එකට එක ලකුණක් ඔයාට ලැබෙනවා. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්නයකට 10ක් ලැබිලා දෙකට බෙදලා 5ක් ලැබෙනවා. රචනා පේපර් එකේ ප්‍රශ්නයකට 15ක් ලැබිලා දෙකට බෙදලා ඔයාට 7.5ක් ලැබෙනවා. ඒතර අර වැඩිපුර අතාරන ප්‍රශ්න දෙකට තියෙන 7.5 දෙකත් එක්ක සමස්ත ලකුණු 115ක් පේපර් එකට ඔයාට ගන්න පුළුවන්. විෂය නිර්දේශය 115කට තමයි පෙළගස්සලා තියෙන්නේ. 115න් 75ක් ඔයාට ගන්න පුළුවන් නම් ලංකාවේ සාමාන්‍ය ප්‍රතිශතය ආසන්න වශයෙන් 103යි. ඔයාට 103ට එන්න පුළුවන්. හරිද? ඔයාට ඒ 115න් 65ක් ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ආසන්න වශයෙන් භාගයක් ලකුණු ගන්න පුළුවන් නම් ලංකාවේ B සාමාන්‍ය ප්‍රතිශතය 106යි ගාණක් මට මතක හැටියට. ඔයාට අන්නේ ලංකාවේ පළවෙනි 110ට ඇතුළට එන්න පුළුවන් ලකුණු භාගයක් හරියට මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න වලින් උත්තර ලියා ගන්න පුළුවන් නම්. දැන් ඉන්නුනේ භාගයයි සරලව පේපර් එකේ. එතකොට තව එකක් තමයි මේ හැමදාම අනිවාර්යෙන් වැඩිපුර MCQ වහන පාඩම් තියෙනවා. හැමදාම අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්න එන පාඩම් තියෙනවා. හැමදාම අනිවාර්යෙන් රචනා පේපර් එකේ ප්‍රශ්න එන පාඩම් තියෙනවා. මේ පාඩම් ඉතාම කලාතුරකින් තමයි වෙනස් වෙන්නේ. එහෙම වෙනස් වුණත් එක පාඩමක් එක අවුරුද්දකට වෙනස් වෙනවා මිසක් හිතන්නකෝ දැන් රචනා ප්‍රශ්න 4ක් වෙන පාඩම් 4ක් තිබ්බා 2024 A level පේපර් එකේ. 2025 එද්දි මෙන්න මේ පාඩම් 4ම නැතුව ගිහිල්ලා සම්පූර්ණයෙන් වෙනස් පාඩම් 4කින් තමයි රචනා ප්‍රශ්න අහලා තියෙන්නේ. වගේ සිටුේෂන්ස් වලට අපිට මූණ දෙන්න කොහොමඩවත් සිද්ධ වෙන්නේ නැහැ. අවුරුද්දක් ගත වෙන කාලය තුල පේපර් එකක් එච්චර ලොකුවට චේන්ජ් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට ඇත්තටම ලෑස්ති වෙලා යන්න පුළුවන් ගෙදරින් පේපර් එකකට ලියන්න යනකොට. මේ පාඩම් වලට ලකුණු ලැබෙන ආකාර ගත්තොත් එහෙම එදා ඉඳන් අද වෙනකන් ඔයාලට පැහැදිලිව නෝටිස් ගන්න පුළුවන්. මම හැමදාම කියන කතාවක් තමයි Python පාඩමට තමයි වැඩිපුරම ලකුණු තියෙන්නේ. කවුරු හරි කෙනෙක් Python පාඩම එච්චර වැදගත් පාඩමක් නෙමෙයි කියලා සලකනවා නම් ඒක ඒකෝ ඒ ගුරුවරයාගේ දුර්වලතාවය. එහෙම නැත්නම් ගුරුවරයා විශ්වාස කරනවා තමන්ගේ පන්තියේ ළමයි දුර්වලයි කියලා. ඔන්න ඔය කාරණා දෙකෙන් එකක්. මම හැමතිස්සෙම ඔයාලට වැඩිපුර පුෂ් කරන්න මේකට. මම හැමතිස්සෙම වැඩිපුර කලින් පටන් අරන් ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම. නේද? ඉතින් ඔයාලට පේනවා ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් අවුරුදු 14ක් එක දිගට A level paper එකට වැඩිපුරම ලකුණු තිබිලා තියෙන Python පාඩමේ. එහා පැත්තේ චුට්ටක් බලනකොට මේ database පාඩම lesson number 8 ඔයාලට පේනවා ඉස්සර ලකුණු අඩුවෙන් තිබිලා ආයෙ චුට්ටක් වැඩි වීගෙන වෙලා මැද හරියක් එද්දි ආයෙ දැන් සාපේක්ෂ වර්තමානයේදී අඩු ලකුණු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මේ කියන්නේ Pythonට සමගාමීව එක හා සමාන ලකුණු තිබ්බ කාලයක් සමහරට Python වලට වඩා වැඩිපුර ලකුණු තිබ්බ අවස්ථාවලුත් තිබිලා තියෙනවා. නමුත් Python පාඩමට අසන්න දැන් ලකුණු 19ක් වගේ වර්තමානයේ ලැබෙනකොට database පාඩමට ලකුණු 15ක් විතර ලැබිලා දෙවෙනි ස්ථානයේ database පාඩම ඉන්නවා. දෙවෙනි ස්ථානයේම ඉන්න එහෙම නැත්නම් තුන්වෙනි කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. ඉන්න ඊළඟ පාඩම තමයි මේ networking පාඩම. මේක ඇත්තටම ළමයි මේ programming database networking කියලා කියන්නේ computing වල එහෙම නැත්නම් ඔය අනාගතයේ තොරතුරු තාක්ෂණ ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් පැහැදිලිව වෙන් කරන්න පුළුවන් ශේෂ්ත්‍ර කීපයක් තමයි ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයක් තමයි ඔන්න ඔය තුන. ඒක නිසා තමයි ප්‍රධාන පාඩම් වල ලකුණු වැඩිපුර පෙළගස්සලා තියෙන්නේ. කවදාවත් paper එක networking වලට ලකුණු 15ක් තියෙන එක 5ක් වෙලා අපි හිතමුකෝ number system වලට ලකුණු 5ක් තියෙන එක 15ක් වෙන්නේ නැහැ. එහෙම වෙනම වාර විභාග papers වල මම දැකලා තියෙනවා. එහෙම වෙනම කලාපෙන් දෙන papers වල මම දැකලා තියෙනවා. සමහරලාට ළමයි මේ papers වල දීලා කනගාටුවෙන් ඉන්නවා. Taman දන්න පාඩමෙන් වැඩිපුර ලකුණු ආවේ නැහැ නේද කියලා. සමහරලාට පට්ට සන්තෝෂෙන් ඉන්නවා මම දන්න පාඩමෙන් තමයි ඔක්කොම ආවේ කියලා. ඒවා ඉතින් රියැලිටිස් නෙමෙයි ඉතින් ඇත්තටම හරිද? අපි ප්‍රධාන වශයෙන් focus කරන්න ඕනේ A level paper එකට. හිතුව අපි A level යන්නේ අන්තිමට. හරිද? ඉතින් මේ පාඩම් තුන නැතුව ඇත්තටම ගමනක් නැහැ. මේ කියන්නේ ඔයා හිතනවා නම් ওই පාඩම් තුන මට බෑනේ කියලා. ඇත්තටම ඔයා මේක ආයෙ පාරක් බලලා හරි ගමන්නේ මේ පාඩම් තුන පුළුවන් කරගන්න ඕනේ. A level වලට මොන හරි කරගත්තා කියමුකෝ අපි. එතනින් එහාට ඉස්සරහට IT ඉගෙන ගන්න හරි අමාරුයි මේ පාඩම් තුන නැතුව. හරිද? ඒතර වෙන්නේ කැම්පස් එකට ගිහපුවම ඔයාට අපේ දෙමව්පියෝ මතක් වෙන්නේ. දෙවෙනි ස්ථානයේ වැඩිපුර ලකුණු ලැබෙන පාඩම් අතරින් දෙවෙනි
ස්ථානයේ ඊළඟ සෙට් එකේ ඉන්න පාඩම් වලින් වැඩිපුරම ලකුණු ලැබෙන එක්කෙනා තමයි මෙන්න මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් පද්ධති සංවර්ධනය කියන පාඩම. ඩේටාබේස් පාඩමයි Python පාඩම දෙකත් එක්ක ඔක සම්බන්ධයි. හරිද? මේ පාඩම් තුනම එකතු කරලා තමයි කොහොමද මේ සිස්ටම් එකක් හදන්නේ කියලා ඉවරලා මිනිස්සුන්ට අදහසක් දෙන්නේ software engineering වල. එතකොට මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් පාඩමෙන් ලකුණු 12ක විතර ප්‍රමාණයක් එදා ඉඳන් අද දක්වා පැහැදිලිවට කන්සිස්ටන්ට්ලි බලා ගන්න පුළුවන්. ඉඳලා හිටලා අවුරුදු වල මේ 16ක් 15ක් දක්වා වැඩි වෙලා තිනවා. ඒ වුණාම 18ක් දක්වා වැඩිලා තිනවා. අනිත් හැම එකෙම 11 වගේ රේන්ජ් එකේ තමයි මේ පාඩමේ ලකුණු තියෙන්නේ. මෙහෙම පද්ධති පාඩම. ඕක ඉස්සර ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් තිබ්බේ හරිද? පස්සේ මේ අලුත් සිලබස් එකේ ඕක ස්ට්‍රක්චර්ඩ් එකෙන් අයින් කරලා රචනා ප්‍රශ්නයක් බවට පත් වුණා. ඉස්සර මේ සිස්ටම් පාඩම තිබ්බේ රචනා ප්‍රශ්නයක් විදිහට. සිස්ටම් පාඩම අලුත් සිලබස් එකේදී ස්ට්‍රක්චර්ඩ් එකට ඇවිල්ලා රචනා ප්‍රශ්නයක් නැතුව ගියා. හරිද? ඔන්න ඔහම දෙන්නම අරු වෙච්ච පාඩම් දෙකක් තමයි ඔය දෙක. කොහොමද ඔය සිද්ධිය තුළ මේ සිස්ටම් පාඩමේ ලකුණු සමානව පැවතලා තියෙනවා. නමුත් මේ මෙහෙම පද්ධති පාඩමට අලුත් සිලබස් එකේ වැඩිපුර ලකුණු වෙන්න පටන් ගන්න තියෙනවා. සහ ඔයා කිව්වට විශ්වාස කරයිද දන්නේ. අපිට සිලබස් එකේ ඊටාම කෙටි කාලයක් තුළ ඉගෙනගෙන ඊටාම වැඩි ලකුණු ප්‍රමාණයක් ලේසියෙන් ගන්න පුළුවන් පාඩමක් තමයි මෙහෙම පද්ධති පාඩම. හැබැයි ඒ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න හොඳ ෆෝකස් එකක් ඔයාලට තියෙන්න ඕන. හේතු චූටි වචන වලින් මේ ගණන් හදන්න තියෙන්නේ. ඒක හදන්න දාලා හරියට තීරේ දන්නේ නැත්නම් හිතන්නවත් බෑ. ප්‍රශ්න කියවලා තනියෙන් උත්තර ලියන්න එහෙම හිතන්නවත් බෑ. හරිද? අනිවාර්යෙන් ඒක වෙන්නේ කොහොමද කියලා දැනන් මිසක් ප්‍රශ්නට උත්තර ලියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැනගත්තොත් OS පාඩම තරම් ලේසි ප්‍රශ්නයක් තවත් නෑ වගේ තත්යකට ඔයා එනවා. ඊට පස්සේ නැවතත් ලකුණු අඩුවෙන් තිබිලා වැඩි වෙච්ච පාඩමක් තමයි මෙන්න මේ logic gates පාඩම. ඊට පස්සේ සාමාන්‍යයෙන් එදා ඉඳන් අද දක්වා එක සමාන ලකුණු තිබ්බ තවත් පාඩමක් තමයි මෙන්න මේ web development පාඩම. සාමාන්‍ය ළමයින්ට ලේසි නිසා මම නිකන් කෝකටත් මේකත් ફોකස් කරන්නම්කෝ. කවුද? number system පාඩම. හරිද? සංඛ්‍යා පද්ධති පාඩම. ඔන්න ඕකත් මම මේ ලිස්ට් එකට එකතු කරගන්නම්. හරිනම් සංඛ්‍යා පද්ධති පාඩම ඔය ලිස්ට් එකෙන් එළියේ තියෙන එක. ප්‍රධාන පාඩම් 7ක් ඇත්තම අපිට තියෙනවා. 4 වෙනි පාඩමේ සිට 10 වෙනි පාඩම දක්වා. අර 3 වෙනි පාඩමත් ඕකට දැම්මහම ප්‍රධාන පාඩම් 8ක් තියෙනවා. 1 2 පාඩමට ඉස්සර ගොඩාක් ලකුණු ඇවිල්ලා තියෙනවාට පේනවා. නමුත් මෑත කාලේ යනවා ලකුණු අඩු වෙලා. අඩු වෙලා කියන්නේ මැද ගානකට ඇවිල්ලා ඇත්තටම. දෙවෙනි පාඩමටත් ඒත් බැලුවොත් වට පේනවා මේ ඉස්සර ලකුණු වැඩිපුර ඇවිල්ලා දැන් අඩු වෙලා ආයේ සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා තිනවා වගේ. එතකොට මේ 11 කියන්නේ ආඩුයිනෝ පාඩම 2019 වෙනකන් ආඩුයිනෝ පාඩමෙන් ප්‍රශ්නයක් විභාගයට ඇවිල්ලා නැහැ. එක ලකුණක්වත්. 19 20 21 කියන පේපර්ස් වල MCQ එක එක ඇවිල්ලා තියෙනවා. 22 23 24 පේපර්ස් වල රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ස්ටේබල් ලකුණු ගානක් කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් ආඩුයිනෝ පාඩම කොච්චර ගුරුවරු උත්කර්ෂයට නැංගුවත් ලකුණු 4ක උපරිමයක් තමයි වට ආඩුයිනෝ පාඩමට ගන්න පුළුවන්. රියැලිටි එක ඕක. ලකුණු 4ක් කියන එක මෙතන තියෙන පාඩම් වලින් අවම ලකුණු තියෙන පාඩම් වලට අයිති. ඊට පස්සේ 12 වෙනි පාඩම ගත්තාම ඉස්සර ලකුණු ගොඩක් ඇවිල්ලා තියෙනවා e-commerce වලට. නමුත් මෑත කාලේන මේකේ වටිනාකම ඉතාම අඩු මට්ටමට ඇවිල්ලා තියෙනවා. පහුගිය අවුරුදු 4 ගත්තොත් එහෙම මේ ලකුණු 3ක් වගේ තමයි e-commerce පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 13 වෙනි පාඩම new trends එහෙම නැත්නම් future trends පාඩම ගත්තාම ඒකට stable ලකුණු 4ක විතර ප්‍රමාණයක් තිබ්බ කියලා අපිට නිකන් මේව දැක්කම මේ 7.5 කියන එක deviation එකක් කියලා 7 deviation එකක් කියලා සැලකුවොත් එහෙම ඊතුරු ලකුණු ඔක්කොම ටික 3 4 3 4 5 වගේ range එකේ තමයි යන්නේ. අපි 5ක් දාමුකෝ. හරිද? වගේ ওই පාඩමටත් ගන්න පුළුවන්. ඉතින් මේ ඔහොම තමයි සමස්ත overall මුළු විෂය නිර්දේශයේ පරණ සහ අලුත් දෙකම සලකනකොට ඔයාලට papers වල බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අලුත් විෂය නිර්දේශය විතරක් අපි සැලකුවොත් ඔයාලට පේනවා අරට වඩා පැහැදිලි ලකුණු වල ස්ටැබිලිටි එකක් මම හිතනවා. 9 වෙනි පාඩම නැවත වතාවක් වැඩිම ලකුණු සහිතව අපි ආසන්න වශයෙන් ගත්තොත් ලකුණු 19ක ප්‍රමාණයක් අවුරුද්දකට එනවා කියලා මම මෙතන දාලා තිනවා. 8 වෙනි පාඩමයි 6 වෙනි පාඩම. ඒ කියන්නේ ඩේටාබේස් පාඩම සහ නෙට්වර්කින් පාඩම දෙවෙනි ස්ථානයේ රැඳිලා ඉන්නවා ලකුණු 15 වගේ ප්‍රමාණයක් අත්පත් කරගනිමින්. හරිද? ඊට පස්සේ 3 වෙනි ස්ථානයේ ඉන්නවා අපේ සිස්ටම් ඩෙවලොප්මන්ට් පද්ධති සංවර්ධනයේ පාඩම. ලකුණු 12ක වගේ ප්‍රමාණයක් සහිතව. එතකොට 4 වෙනි ස්ථානයේ පාඩම් 3ක් අපිට දාන්න පුළුවන්. එකක් තමයි logic gates පාඩම, අනිත් එක තමයි OS පාඩම. මෙහෙම පද්ධති පාඩම සහ වෙබ් පාඩම. මේකට 10යි, මේකට 10යි, මේකට 10යි. ඉතින් අර මේ පහ තියෙන එක්කෙනා එයා යන්න ඕන අනිත් ගොඩට. මම ඉතින් අර ළමයින්ට සාමාන්‍යයෙන් ගණන් හදාගෙන ලේසියෙන් ගන්න පුළුවන් පහක් හින්දා ඒ පහත් මේ ගොඩට ගත්තා. ඒ පහ නැතුව එයා ගණන් කරන්නකො 10යි 10යි 20යි 20යි 15යි 35යි 35යි මෙතන 15යි 50යි 50යි 10යි 60යි 60යි 19යි 79යි 89යි 91යි අර දෙකත්. ඕකට තව ඔයා නම්බර් සිස්ටම් පාඩමේ ලකුණු ඔක්කොමත් ගන්නවා කියලා සැලකුවොත් 91යි 5යි 96ක්. ඒ කියන්නේ ලකුණු 115න් ලකුණු 115න් ලකුණු 96ක්ම විෂය නිර්දේශයේ පාඩම් කීයකටද තියෙන්නේ? පාඩම් 8කට තමයි තියෙන්නේ. ඉතුරු පාඩම් 5ම දැනන් හිටියත් ඔයා මෙතන ඉඳන් 115ට යන ඉතුරු ලකුණු 20 marks මෙන්න මේ ලකුණු 20 තමයි ඔයාට ඉතුරු පාඩම් 5ටම තියෙන්නේ. ඕනෙම මොහොතක ළමයෙක්ට ඩිස්කරේජ් කරන්නේ මේ පාඩම් ඉගෙන ගන්න එපා කියලා. නමුත් මම ළමයෙක්ට එන්කරේජ් කරනවා ඔයා ඇත්තටම දැන් මේ ටියුෂන් යනවා කියලා කරන්නේ
අර සාමාන්‍ය අධ්‍යාපනය ලබන ළමයාට වඩා කීයක් හරි වැඩිපුර ගෙවලා හොඳ ගුරුවරයෙක්ගෙන් හොඳ වැඩපිළිවෙලකින් ඔයා ඉගෙනගෙන ඉවරලා කැම්පස් එකේ සීමිත වරප්‍රසාද ප්‍රමාණයට ඔයා පයින් හදන එකනේ. හරිද? මං කියලා තියෙනවා නෝක එච්චර හොඳ වැඩක් නෙමෙයි කියලා ඉවරලා. ඒක සාධාරණ වැඩක් නෙමෙයි. සාධාරණ නම් හැමෝටම අපිව ගන්නන්න එපේ. හරිද? හැම ළමයාම අපෙන් ඇවිල්ලා ඉගෙන ගන්නත් එපේ. අසාධාරණ ලෝකෙක හරිද පේපර් එක උනත් ගත්තාම ඔයාට පුළුවන් අසාධාරණ ක්‍රමයකට ලියලා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න. හැම පාඩම එක හා සමානව ලස්සනට පිළිවෙලට ඉගෙනගෙන වැඩ කරගෙන ලකුණු 75ක් ගන්න ළමයාට වඩා ඇත්තම අවසාන මොහොතේ සාමාන්‍යයෙන් මේ අදාළ ප්‍රධාන පාඩම් ටික විතරක් බලලා අනිත් පාඩම් ගැන එච්චර ලොකු අවබෝධයක් නැතුව මම එපා නෙමෙයි කියන්නේ වැඩි අවබෝධයක් නැතුව ගිහිල්ලා වුණත් ඔයාට ඒකක් ගන්න පුළුවන්. IT කියන්නේ එහෙම සබ්ජෙක්ට් එකක්. අනිත් එක දැන් මේ පාඩම් ඔයාගේ ලකුණු බිඳුවයි නෙමෙයිනේ. ඔයා යම්කිසි ඉතිහාසයක් දන්නවනේ පරිගණක යම්කිසි පරිගණක උපාංග සෙට් එකක් දන්නවනේ. තොරතුරු තාක්ෂණයේ හැඳින්වීම ටිකක් දන්නවනේ. හරිද? ආඩුයිනෝ ටිකක් e-commerce ටිකක් ඔයාට බැරි නෑනේ. ඒ ටික එහෙම පුළුවන් වෙලා තිබ්බදින්. හරිද? ඒ වගේ ප්‍රශ්න ආවොත් ඔයා ලියන්න. අපි ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ලකුණු 96 අනිවාර්යෙන් විභාගයට ගිහලා ලියලා එනවා කියලා විශ්වාසයෙන් ඒ ටික හොඳට ප්ලෑන් කරන් ඒ පාඩම් ටික හොඳට පර්ෆෙක්ට් කරගෙන විභාගයට ගියොත් මම හිතනවා ඔයාට පැහැදිලිව ඒ සාමාර්ථයකට B සාමාර්ථයකට යන්න පුළුවන්. ඒතර ඔයාගේ අනිත් සබ්ජෙක්ට්ස් දෙක මොනවා වුණත් ඔයා මැත් ස්ට්‍රීම් එකේ ළමයෙක් වෙන්න පුළුවන්, කොමර්ස් ස්ට්‍රීම් එකේ ළමයෙක් වෙන්න පුළුවන්, ටෙක්නොලොජි වෙන්න පුළුවන්, කරන්නේ ආර්ට්ස් වෙන්න පුළුවන්, කරන්නේ ඩසන්ට් මැටර්. අනිත් සබ්ජෙක්ට්ස් හැම එකටම සාමාන්‍ය ලංකාවේ ප්‍රතිශතයක් වශයෙන් ඒ සාමාර්ථ B සාමාර්ථ ICT වලට වඩා වැඩි. ඒක නිසා ICT වලට තියෙන මේ විශේෂ chance එක ප්‍රයෝජනට අරගෙන ඔයාට ICT වලට වැඩි ලකුණක් ගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? ඔයාට පුළුවන් ICT වලට වැඩි Z score එකක් හදාගෙන අනිත් සබ්ජෙක්ට් දෙකට වැඩි අර ICT වලින් ප්‍රයෝජනයක් අරගෙන හොඳ ලකුණක් අරගෙන ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් එකට ලේසියෙන් පයින්. හරිද? ඒක නිසා ICT කියන එක අර ප්‍රධාන ඔයාගේ විෂයක් විදිහට ඉවරලා සලකලා පුළුවන් නම් ප්‍රධානම විෂය විදිහට සලකලා ඉවරලා වැඩ කරගෙන යනවා නම් ඒක ඔයාට කැම්පස් එකට යන්න මාර හේතුවක් වෙයි. IT වලට ඒකක් හෝ B එකක් තියෙනවා කියලා කියන අනිත් සබ්ජෙක්ට් දෙකට S දෙකක් තිබ්බත් ඊටාම විශාල chance එකක් තියෙනවා ආව කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න දාලා Z score එකක් එන්න. ඔන්න ඔහොම තමයි පාඩම් වලට ලකුණු බෙදෙන ආකාරය මේකේ අවුරුදු වල මම මේ ඔක්කොම විස්තර ටික ඔයාලට group එකකට දාලා තියන්නම්. ඒතර ඔයාලට වෙලාවක් අරගෙන ඔක ඇනලයිස් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ළමයි මේ තියෙන්නේ පන්තියේ මම ඒ අර ලකුණු වැඩිපුර එනවා කියපු පාඩම් උගන්නන්න වැය කරලා තියෙන වෙලාව. ඒ පාඩම වීඩියෝ රෙකෝඩින්ග්ස් විදිහට ගන්න අරගෙන බලන්න ගියොත් ඔයාට ඒ වෙනුවෙන් ගත වෙන වෙලාව කොච්චරද කියලා ඉවරලා ඒ වෙලාවට සාපේක්ෂව ඔයාලට ලැබෙන ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා ඉවරලා පොඩි අදහසක්. මතක තියාගන්න පාඩමක් පළවෙනි පාර ළමයෙකුට උගන්වන්න යනකොට ඒකට ගත වෙන වෙලාවයි පාඩමක් දන්න ළමයෙක්ට ඒ පාඩම මතක් කරලා දෙනකොට ගත වෙන වෙලාවයි කියන්නේ දෙකක්. සහ පාඩමක් පළවෙනි වතාවට උගන්වනකොට නෝට් එක පිළිවෙලට ලියලා ඇන් ගේට් එක කියන්නේ මොකද්ද දන්නේ නැති කෙනාට ගේට් එක ඇඳලා වගුවේ ඇඳලා උගන්වන්න ගත වෙන කාලයයි. එහෙම මොකුත් ලියන්නේ අඳින්නේ නැතුව පාඩම නිකන් මතක් කරන් යන්න ගත වෙන කාලය ගත්තාම මේ දෙකත් සම්පූර්ණ දෙකක්. සමහරවිට ඔයාට Python පුළුවන් database බෑ. හරිද? සමහරවිට ඔයාට logic gates පුළුවන් OS බෑ. සමහරවිට ඔයාට networking පුළුවන් අපි හිතමුකෝ HTML CSS බෑ. ඔන්න ඔහොම ඒවනේ තියෙන්නේ. එතකොට ඔයාලා එක එක්කෙනාගේ මේ සම්පූර්ණ වැඩ පිළිවෙල තුල ඔයා නැවත වතාවක් බලලා පර්ෆෙක්ට් කරගන්න ඕනේ පාඩම් ප්‍රමාණයත් එක එක්කෙනාට ආවේනිකයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. මෙලොම සංසාරයක් දන්නේ නැති කෙනෙක්ට සමහරවිට දැන් 2025 ළමයි සැලකුවොත් එimhe මාසයක් කල් නෙමෙයි සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් කල් තිබ්බත් මේක ගොඩ දාගන්න බැරි වෙන්නත් සමහරවිට තියෙනවා. හැබැයි තමන් පැහැදිලිව සමහර පාඩම් දන්නවා. සමහර පාඩම් විතරයි තමන්ට ගොඩ දාගන්න තියෙන්නේ නම් අන්න ඒකට මරු chance එකක් මේක. හරිද? ඒක නිසා මේ කියන කතාව හොඳට අහන් ඉන්න. නම්බර් සිස්ටම් පාඩමෙන් ලකුණු 5ක් එනවා. ඒ ලකුණු 5 ගන්න දාලව සංඛ්‍යා පද්ධති පරිවර්තන වලට මම පැය 8කුත් හරිද? කෝඩින් සිස්ටම්ස් වලට සහ අර වන්ස් කම්ප්ලිමන්ට් ටූස් කම්ප්ලිමන්ට් ආදී වශයෙන් ඍණ සංඛ්‍යා නිරූපණය කරන ක්‍රමවේද වලට පැය 6කුත් සමස්ත පැය 14ක වීඩියෝස් මම ඔයාලට වීඩියෝ මොඩියුල් එකක් විදිහට දාලා තියෙනවා. ඕකෙත් පළවෙනි පැය දෙක විතර ගත්තාම සංඛ්‍යා පද්ධතිය ගැන කුමක්ද? සංඛ්‍යා පද්ධතිය හැදෙන්නේ කොහොමද? අර ඇබැකස් එකක් කරන් නම්බර්ස් නිරූපණය කරන්නේ කොහොමද වගේ හරියම සරල කාරණා ටිකක් තමයි උගන්වලා තියෙන්නේ. ඒතර ඔය පැය 14න් පැය ඇත්තටම ගත්තොත් 12ක් විතර තමයි කරුණු මතක් කර යන කෙනෙක්ට බලන්න තියෙන්නේ. ඔය පැය 12න් ගත්තොත් එහෙනම් පැය 6ක් විතර මම කරලා තියෙන නෝට් එක දෙන එක. ඊතුරු උගන්වන පැය 6නුත් සමානලට පැයක් විතර කරලා තියෙන දවසින් දවස් විනාඩි 5-10 විනාඩි 5-10 කතා කරන එක. ඒතර ඔයාලට පැය 5ක් විතර දාන්න පුළුවන් නම් හරිද? පුළුවන් නම් ඔයාලට ඒකත් 1.5 වගේ දාලා බලන්න. සමහරවිට මම මෙතන මේ දාලා දෙන ටයිම් එක 5 hours කියලා. 5 hours වලට වඩා අඩු වෙලාවක් තුල ඔයාලට පුළුවන් නම්බර් සිස්ටම්ස් පාඩමේ සියලුම සිද්ධාන්ත කරුණු නැවත මතක් කරගෙන ඉවරලා මෙන්න මේ ලකුණු පහම ස්ථාවර කරගන්න පුළුවන්. අපි නිකන් සැලකුවොත් එහෙම එක දවසකට පැය 5ක් වැඩ කරනවා කියලා ඉවරලා මේ පාඩම වලට එක දවසෙන් බලලා ඉවරලා ලකුණු 5ක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මොකද HPM කියන්නේ? hours per mark. ඒ කියන්නේ එක ලකුණක් ගන්න ඔයාලට වැය වෙන කාලය. එක ලකුණකට ඔයාලට පැය යන්නේ. ඒ කියන්නේ ඔයා වැඩ කරන හැම පැයකටම ඔයාලට එක ලකුණ ගන්න එනවා. මේ කියන වැඩේ කරොත්. හරිද? මේ එතකොට logic gates පාඩම ගත්තාම මම පැය 20ක කාලයක් උගන්වලා තියෙනවා. තව පැය 10ක විතර බෝලි බීජගණිත සමීකරණ සුළු කරන වීඩියෝ එකක් YouTube එකට දාලා තියෙනවා. ඒක නැතුව තමයි පැය 20. කානෝසතියම් සුළු කරන නීති ටික, බෝලි බීජගණිත සුළු කරන නීති ටික සහ පොඩි උදාහරණ කීපයක් SOP POS කරන ඒවා. හරිද? logic gates ටික ඒකේ truth tables ඊට පස්සේ නේද? full adder half adder ඒ ආදී වශයෙන් flip flop ඒ ඔක්කොම ටික ඇතුළත්ව පැය 20ක් විතර මම නෝට් දෙදී උගන්වලා තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් ඕකෙන් භාගයක් කාලය තුල නෝට් නැතුව
පාඩම අහන් ඉන්න පුළුවන් පැය 10ක් විතරයි. ඒ පැය 10 නුත් සාමාන්‍ය 1.5 වගේ දාලා ඔයාලට බලන්න පුළුවන් නම් ඒකත් තව සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඕකෙත් මම අතරමැද්දෙන් විනාඩි 5 10 කියලා තියෙන දේවල් ස්කිප් කරපුවාමට සාමාන්‍යයෙන් පැය 7කටත් වඩා අඩුවෙන් අපි දැන් දවස් දෙකක් දාමු. හරි අපි දවස් ගාන දාගෙන යනක බලන්න මේක කොච්චර කල් යන වැඩක්ද කියලා බලාගන්න නිකන් අදහසක් ගන්න හරිද රයිට්. අපි හිතමු මේකට යනවා එක දවසක්. අපි හිතමු ලොජික් ගේට්ස් පාඩමට යනවා දවස් දෙකක්. දවසකට පැය 5 ගාන වැඩ කරනවා කියලා සලකලා. හරිද? වගේ කාලයක් ඔයාට යනවා. ඒකටත් නැවතවතාවක් සාමාන්‍යයෙන් ඔයා ගත කරන සෑම පැයකටම එක ලකුණ ගන්න වගේ. ඒකටත් වඩා වැඩිපුර ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලට ලකුණු ලැබෙනවා. මෙන්න මේ අවස්ප මාක් කියන එක එහෙම නැත්නම් ලකුණක් ගන්නව ගත වෙන කාලය කියන එක හරිය වැදගත් දෙයක්. ඔයාට ඕන ඉතා ඉක්මනින් ඔයාලා ලකුණු වැඩි කරගන්න නම් A-level paper එක. හරිද? මෙන්න මේ අවස්ප මාක් ගන්න අඩුම පාඩමක් කරන් බැලුවොත් එහෙම ඔයාට ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. සහ සමහර බරපතල පාඩම් තියෙනවා. බරපතල කියන්නේ ඇත්තටම content wise බරපතල පාඩම් තියෙනවා networking වගේ ඒවා. හරිද? සෑහෙන වෙලාවක් යනවා ඔයාට මේ පාඩම් බලලා ඉවර කරන්න. හරිද? ඒ බැලුවත් සාමාන්‍යයෙන් වෙනත් පාඩමකට එන ලකුණු ප්‍රමාණයමයි මේ පාඩමටත් එන්නේ. මෙතන තියෙන නිකන් system development වගේ පාඩමක් ගත්තොත්, පද්ධති සංවර්ධනය වගේ පාඩමක් ගත්තොත් ලකුණු 12ක් තියෙනවා. මම මේකේ පැය 8ක විතර වීඩියෝස් දාලා තිනවා ඔයාට. ඊට අමතරව පැය 2ක් විතර ඔයාට තව පාස් පේපර්ස් ටික බලන්නත් වෙයි සමාල්ලාවට. හරිද? මම අර හිතන් හිටියා එක්තරා චූටි කොටසක් කරන්න ඒකමට කරන්න ලැබුණේ නැහැ. අන්න ඒක නිසා. ඔයාට පැය 3ක් විතර ඇතුළත පුළුවන් නෝට් ලියන්න නම් මනන් නැතුව පැහැදිලි අදහසක් පාඩම සම්බන්ධයෙන් ගන්න. ඒතර ආසන්න වශයෙන් ඔයාට විනාඩි 15කට එක ලකුණු ගන්න වගේ එනවා. විනාඩි 15කට අපි හිතමු පැය භාගයකට ලකුණු ගන්න වගේ එනවා අඩුම. අපි හිතමු. හරිද? ඊටාම වේගෙන් ලකුණු ගන්න පුළුවන් ක්‍රමයක්. මේ පාඩම ඔයාට එක දවසක් තුල බලලා ඉවර කරන්න පුළුවන්. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න පටන් ගන්න නියම තැනක් තමයි සිස්ටම් ඩෙවලොප්මන්ට් පාඩම. ඒ පාඩමේ තියරිටික බලලා ඉවරලා පේපර්ස් පෙරලා බලන්නකෝ. හර සාමාන්‍යයෙන් පේපර්ස් වලින් 90ක් වඩා ගෙදරින් කරලා යන්න පුළුවන්. ඊටු ටික චුට්ටක් ඔයා රිවිව්ස් මම ඉස්සරහට පෙන්නන්නම්. කියවලා බැලුවොත් මොනවද කියන කතා ටික කියලා ඉවරලා ඔයාට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. පාඩමේ ඔක්කොම ලකුණු ගන්න උනත් ඇත්තටම පුළුවන්. අර වැදගත්ම දේ 2025 ළමයි හැමෝටම මම මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ ඊට පස්සේ ඩේටාබේස් පාඩමේ මේ අවුරුද්දේ මම අවසානට උගන්වපු වීඩියෝස් ඔක්කොම මොඩියුල් එකක් හදලා ඉවරලා දාලා හැමෝටම අන්ලොක් කරලා දීලා තියෙනවා මේ පාඩම. ඔයා දැන් ගිහලා ඔයාගේ ප්‍රොෆයිල් එක බැලුවොත් එimhe ක්ලාස් එකේ හිටපු ළමයෙක් නම් මේ පාඩම වලට අන්ලොක් වෙලා ඇති. ලේටස්ට් වීඩියෝස් බලන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් iPhone එකක් වුණත් අලුතෙන් හැම අවුරුද්දෙම එනවනේ. දැන් හිතන්නකෝ 2025 දී iPhone 17 Pro Max එක එන්නේ 2024 දී ඒගොල්ලොන්ට iPhone එක හොඳට හදාගන්න බැරිකම හින්දා නෙමෙයිනේ. එයාලා 2024 දී කරන්න පුළුවන් උපරිමය කරලා ඉවරලා iPhone එක රිලීස් කරා. ඒක තමයි ඒ කාලේ තිබ්බ টොප් තාක්ෂණය. අපි හිතමු හරි 2025 දී ඒක තව ටිකක් ඉම්ප්‍රූව් කරලා ඉවරලා අලුත් එකක් දාලා තියෙනවා. හැමදාම version update එකක් එනවා. softwares වලට හැමදාම අප්ඩේට් එකක් එනවා වගේ තමයි. ඉතින් අපිත් හැමදාම ටියුට් එක අප්ඩේට් කරනවා, content අප්ඩේට් කරනවා. ගොඩාක් වෙලා අරන් ගන්නපු content සාමාන්‍යයෙන් වෙලාව අඩු කරලා උගන්වනවා සමහරවිට. හරිද? මුල්ම කාලේ කරපු නැති content සමහර ඒවා කරන්න මම උත්සාහ කරනවා. හරිද? සමහරවිට වෙනත් පන්තියක සාකච්ඡා කරන්න නැති කොටස් මම සාකච්ඡා කරන්න උත්සාහ කරන අපේ පන්තිය තුල. ඉතින් එහෙම වෙනස්කම් හැම අවුරුද්දෙම වෙනවා. ඒක නිසා මම හැම අවුරුද්දෙම අලුත්ම latest videos ටික exam එකට යන ළමයින්ට දාලා දෙනවා. ඒක එදා ඉඳන් අද වෙනකන් කරගෙන ආපු වැඩක්. ඊළඟට මේ දෙන්න කට්ටිය වැඩි කැමති නැති පාඩම් දෙකන්නේ. අපේ පන්තියේ නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය. සමස්ත සමාජපතේ ගත්තාම database python තරම් අමාරු පාඩම් දෙකක් නෑම එකක් නෙති. සාමාන්‍ය මේ දෙක තමයි මම හිතන්නේ අපේ පන්ති ළමයින්ට හොඳටම පුළුවන් දෙක. මම ඒ තරමට ඒකෙත් එක්ක වැඩ කරලා තියෙනවා සහ ඒ වගේ ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඔයාලට විනාඩි 30කට එක ලකුණු ගන්න වගේ එනවා. අර කියන විදිහට අර නෝට් ලියන සෙට් එක ස්කිප් කරලා Python විශේෂයෙන් Python වලට වැඩිම වෙලාවක් ගිහලා තියෙන නෝට් ලියන්න. මේ පැය 29ක් උගන්වලා තියෙනවා මම. ඔය පැය 29න් විශ්වාස කරන්න ඔයා පැය 20ක් ගිහලා තියෙන නෝට් ලියන්න. ඒකේ තියෙන concepts ටික අවබෝධ කරගන්න ඉතාලම සුළු කාලයක් තමයි ගත වෙන්නේ. ඉතාලම සුළු කාලයක් තමයි ගත වෙන්නේ. database පාඩමටත් සාමාන්‍යයෙන් පැය 10ක් විතර තුර concepts ඔක්කොම ටික දාගන්න පුළුවන්. මම බොහොම පැහැදිලිව විශ්වාසයෙන් කියන්නේ ඔයා දවස් දෙකක් ගත්තොත් යමක් කමක් දන්න ළමයෙක් විදිහට නැවත වතාවක් මේ පාඩම් දෙක මතක් කරගන්න පුළුවන්. අන්තිමයට එන්න networking වලට හරිද? roaming ගිහිල්ලා ඉවරලා. HTML CSS පැය දෙකේ වීඩියෝස් මම YouTube එකට දාලා තිනවා. මම දැක්ක මේ ළඟදිත් ළමයි ඇවිල්ලා දාලා තිනවා. දවසයි විභාගයට දවස් දෙකයි විභාගයට කියලා ඉවරලා විභාගය කල් ගියා. ඒක වෙනම දෙයක්. හරිද? එහෙම අන්තිම මොහොතේ බලනකොට තමයි මේ වගේ වටිනාකම තේරෙන්න කියලා දාලා තිබන්න තිනවා. SQL දාලා තිනවා සම්පූර්ණ මුලින් ළඟට රිවයිස් කරලා මේ දෙක දාලා තිනවා. ඒව බලන්න YouTube එකෙන් මම ඒව attach කරලා තිනවා එක මොඩියුල් එකට. ඒතර ඒ දෙකට පැය දෙක වගේ දැම්මොත් පැය 4යි. PHP ටික මතක් කරන තව පැය 4කුත් එක්ක දැම්මම පැය 8ක්. සාමාන්‍යයෙන් මේකට දවස් දෙකක් ඇතුළත ඔයාලට මේ පාඩමත් සම්පූර්ණයෙන් මතක් කරගන්න පුළුවන්. ඊට පස්සේ OS පාඩම. මම කැමතියි මේ අර සිස්ටම් පාඩම, database පාඩම, programming පාඩමට පස්සේ ආ OS පාඩම බලනවා නම් ඇත්තට. එහෙම කියන්න හේතුව දැන් මේ පාඩම් වලට දාලව ගත්තාම මේ රචනා ප්‍රශ්නෙට පාඩම් තියෙනවා. logic gates පාඩම රචනා ප්‍රශ්නයක් එනවා. OS පාඩම රචනා ප්‍රශ්නයක් එනවා. networking වලට එනවා. database වලට එනවා. python වලට එනවා. ඊට පස්සේ අර 11යි 12යි 13යි පාඩම් තුන එකතු කරලා ඉවරලා වගේ සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් එනවා. කොහොම තමයි රචනා ප්‍රශ්න 6 හැදෙන්නේ. මේ 6න් يعني මෙතන තියෙන 5න් මම ඔයාලට සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා පුළුවන් නම් මේ python ප්‍රශ්නේ, database, ඊළඟට මොනවාද networking, ඊළඟට OS, ඊළඟ logic gates කියන පහම ලියන්න ප්‍රැක්ටිස් කරගෙන යන්න. සමහරවිට python ප්‍රශ්න ඉතාලම සංකීර්ණ නිසා ඔයාලට ලියා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඊටු 4 ලියන්න පුළුවන් නේ. හරිද? Arduino e-commerce Newton's පාඩමේ ප්‍රශ්න ලියනවා කියලා හිතාගෙන ඇත්තටම යන්න එපා. හරිද? ඒක ඔයා කොච්චර හොඳට ලිව්වත් සමහරවිට ඔයා ලියන content එකට දාලා ඒ අදාළ ඔයා ලියන points වලට නෙමෙයි වෙන්න පුළුවන් ලකුණු දීලා තියෙන්නේ. හරිද? සමහරවිට ඔයා ගෙදර යනවා හරි සන්තෝෂෙන් e-commerce ලිව්ව මොකුත් නෑ ආයේ නියමයි කියලා ඉවරලා. හැබැයි ඔයා ඕනේ points ටික නෙමෙයි නම් ලියලා තියෙන්නේ ලකුණු හම්බෙන්නේ නෑ. Python පාඩමේ වගේ ගත්තාම database ගත්තාම networking ගත්තාම OS
ලොජික් ගේට්ස් ගත්තාම ඔයාට වැරදි උත්තරයක් ලියුවොත් මිසක් ලියන හරි උත්තර වලට ලකුණු හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ විභාග පේපරේ බලන කෙනා ඔයාගේ තරහකාරයෙක් වුණත් හරි උත්තරේ ලියලා තියෙනවා ලකුණු දෙන්න වෙනවා. එක හරි උත්තරේ නැති එතෙන්ට ගියා නම් වැඩේ හරි. ඒ කියන්නේ මේවා මේ ලොජිකල් මැතමැටිකල් පාඩම් තේරෙනවද මම කියන කතාව නේද? පාඩම් කරලා ලියන පාඩමකට වඩා මට නම් සාමාන්‍යයෙන් පේපර් වලදී මාර විශ්වාසය ගණන් හදන පාඩම් තර්ක කරන පාඩම්. මම සාමාන්‍යයෙන් වැඩිපුර ඒවට බර පැත්තට තමයි පේපරේ ලියන්නේ. වැඩිපුර ප්‍රශ්න ලියන්න කමන්නේ. වෙලාව තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න. ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ගත්තාම ස්ට්‍රක්චර්ඩ් පේපර් අනිවාර්යෙන් සිස්ටම් පාඩමේ ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් වෙබ් පාඩමේ ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නකුත් එනවා ස්ට්‍රක්චර්ඩ් එකට. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න තුනයි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ මේ මෑතකදී සාමාන්‍යයෙන් පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ ඊ-කොමර්ස් පාඩමේ සහ ප්‍රශ්න කොටස් වශයෙන් එකතු කරලා ඉවරලා ප්‍රශ්නයක් හදලා සමහරවිට ලොජික් ගේට්ස් පාඩමේ අර මොනවාද මේ වන්ස් කම්ප්ලිමන්ට් ටූස් කම්ප්ලිමන්ට් කැලලකුත් එකතු කරලා ඔන්න ඔය වගේ නිකන් ගොඩක් එකතු කරලා එක ප්‍රශ්නයක් හදලා තමයි හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ එන්නේ. ඔයාලට ටාගට් කරලා අන්න අර ප්‍රශ්න තුනට අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් එක ලකුණු 15ක් ගන්න ලියනවා කියලා මේ පාඩම් ටික බලා යන්න පුළුවන්. ඔයාලට Python පාඩම් පේනවා ඉතින් මම හිතන්නේ ලකුණු ස්ට්‍රක්චර්ඩ් වලට රචනා වලටයි වෙන වෙනම ලකුණු 12.5ක් ලැබෙනවා. MCQ වැඩිපුර වෙන පාඩම් ගත්තාම Python වලට MCQ 8ක්, database වලට MCQ 8ක්, networking වලට MCQ 8ක්, system වලට MCQ 8ක් වගේ සාමාන්‍යයෙන් 8යි 16යි 24යි 32ක් MCQ පේපර් එකේ 50න් 30ක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ මෙන්න මේ පාඩම් හතරට. ඒතර ඉතුරු ලකුණු 20 තමයි අනිත් හැම පාඩම් අතර බෙදලා යන්නේ. හැම පාඩම්ම අතර බෙදලා යන්නේ. තව පාඩම් 9ක් තියෙනවනේ. ඒ පාඩම් 9ටම තියෙන MCQ 20යි. මේ පාඩම් හතරට විතරක් MCQ 30ක් තියෙනවා. අතිශය වැදගත් පාඩම් ඒකේ හරිම ජොලි වැඩේ කියන්නේ ඔයා MCQ පැටර්න්ස් නිරීක්ෂණය කරොත් පහුගිය අවුරුදු 4 Python පාඩමේ ෆන්ක්ෂන්ස් වලින් අනිවාර්යෙන් හැමදාම MCQ එකක් ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට පෙනේ. Python පාඩමේ data structures වලට අදාළව list වලින් tuple වලින් වගේ හැමදාම අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයාලට පෙනේ. හරිද? ඔහොම ගත්තාම ඊට පස්සේ Python පාඩමේ operators වලින් හැමදාම වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා සුළු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. හරිද? flow chart එකක් දීලා සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක් තුනක් හැම අවුරුද්දෙම අහලා තියෙනවා MCQ paper එකේ. මෑත කාලේ මේක සාමාන්‍යයෙන් structured paper එකකට මාරු වෙලා තියෙනවා ඔයාලට පෙනේ. මොනවද flow charts ප්‍රශ්නේ. ඒ කියන්නේ flow charts දැන් MCQ paper එකට එන්නේ නැහැ. දැන් එන්නේ structured එකට. likewise. ඉතින් අන්න ඒ වගේ patterns වල නිරීක්ෂණය කරන්න පුළුවන් networking පාඩම් බැලුවොත් එimhe හැමදාම අනිවාර්යෙන් අර parity bit ගැන අන්නේ set එක ගැන හැමදාම අනිවාර්යෙන් අහලා තියෙනවා මොනවා හරි. හරිද? ඒ කියන්නේ අර encoding, decoding, encryption, decryption ඔය ටික. එතකොට අපි ගත්තොත් එහෙම system development පාඩමේ හැමදාම system development methodologies ගැන ඒක implement කරන methods ටික ගැන ඔන්න ඕම ඒකම ප්‍රශ්න ටික තියෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ. website එකෙන් papers 4 download කරලා මෙන්න මේ ආසන්න අවුරුදු 4 2024 23 22 21 papers 4ම upload කරන ChatGPT එකට PDF එකක් විදියට. ඊට පස්සේ මේ English papers 4 හරිද upload කරලා ඉවරලා එයාගෙන් අහන්නකෝ මෙන්න මෙහෙම පාඩම් වල ප්‍රශ්න තියෙනවා. වැඩිපුර මේ පාඩම් වලින් touch කරලා තියෙන content මොනවද කියලා ඉවරලා. එයා පැහැදිලිවට කියයි මෙන්න මේ පාඩම් වල මේ කොටස් බලාගෙන යන්න ඊට වෙලට. පැහැදිලි විශ්වාසයෙන් කියන්න පුළුවන් MCQ paper එක හරියට නිරීක්ෂණය කරොත් එම ළමයි. හරිද? ආසන්න අවුරුදු 4 දිහා. ඔයාලට ගෙදරින් ලකුණු 40ක් කරා යන්න පුළුවන්. හැමදාම එකම ලකුණු 40 තමයි කැරක් ඇවිල්ලා තියෙන්නේ. ඔයා නිකන් ඇත්තටම තියරි ඉගෙනගෙන හරියටම ඔක්කොම ටික බලාගෙන ගිහිල්ලා ඉවරලා ජීවිතේ පළවෙනි පේපරේ ලියන්න වගේ යන්නේ A level වලට ඒක හරියම අවදානම් අවස්ථාවක්. හරිද? එහෙම නැතුව ඔයා papers ටික ලියලා ඒ වගේ තියෙන patterns අඳුරගෙන pass papers ආසන්න අවුරුදු 2 දෙතුන් පාරක් කරලා ආසන්න අවුරුදු 4 pass papers එකපාරක් දෙපාරක් කරලා යනවනම් විභාගයට පුළුවන් නම් ඔය අවුරුදු 14ම papers කරලා යනවනම් ඔය විභාගයට. හරිද? ඒ තරම් වැදගත් තවත් දෙයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. එකම paper ආය එනවා කියන එක මේකේ අදහස. දැන් මේ අවුරුද්දේ ආපු අනිත් papers ගත්තාම ගොඩාක් වෙනස්කම් තිබිලා තියෙනවා. ගොඩක් subjects වල ICT වලත් අනිවාර්යෙන් තියෙයි. හරිද? 24 23 papers දෙක එක වගේ. 22 21 papers දෙක එක වගේ. 19යි 20යි papers දෙක එක වගේ. දැන් ඔයාට 25 එන්න තියෙන්නේ අලුත් පේපර් එකක්. ඊළඟ අවුරුද්ද ළමයින්ට ඒකෙන් බලාගෙන යම් ඉන්ෆ්ලුවන්ස් එකක් ගන්න පුළුවන් වෙයි. පැටර්න් එක එහෙමයි හරි. පැටර්න් එක එහෙමයි. ඉතින් මේ කොහමරි ඔන්න ඔහොමයි මේ පාඩම් බලන්න යන කාලය. අවසාන වශයෙන් මම කිව්වේ OS පාඩමත් ඊළඟට බලන්න. හරිද? මේකටත් ආසන්න වශයෙන් අපි හිතමු 2 days යයි. ඒකේ ප්‍රධාන වශයෙන් අර මම YouTube එකට වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. ඒක මම attach කරා වෙබ්සයිට් එකේ මේ paging සම්බන්ධයෙන්. හරිද? ඒ දෙක අනිවාර්යෙන් බලලා යන්න perfectly උගන්ලා තියෙන ඕනේ විභාග ප්‍රශ්න ලියා ගන්න පුළුවන් වෙන මට්ටමට. OS පාඩමේ ප්‍රධාන වශයෙන් focus කරන්න ඕනේ තැන් තියෙන්නේ තුනයි. එකක් තමයි අර process state diagram එක. අනිත් එක තමයි paging. අනිත් එක තමයි අර මේ fat chain ගැන එහෙම තියෙනවා අර මේ අර පටන් ගන්න තැන ඉවරන තැන රිනේ එක දාලා ඉවරලා පිටිපස්සට අර ගණන් හදාන කියලා ෆයිල් එක පටන් ඔන්න ඔය ප්‍රශ්න ටික. තව ඕනනම් ඊට අමතරව තියරි පොඩ්ඩක් බලාගෙන යන්න ලකුණු දෙකක් විතර තියරි වලටත් ලැබෙනවා. හරිද? අර ජාති තුන බලන් ගිහලා ලකුණු 8ක් ගන්න පුළුවන්. ඔය වගේ ඉතින් ට්‍රික්ස් තියෙනවා. හරිද? මම අර මේ පාඩම් වල තියෙන හොට් ස්පොට්ස් කියන්නේ වැඩිපුර ප්‍රශ්න අහන කොටස් ටික අන්තිම දවස්වල ලයිව් එකක් දාලා උගන්වලා ඉවරලා අර ඒ උගන්වපු ටිකම ආවා. ඔයා නම් මාරයි කියන එහෙම එකක් ගන්න මගේ බලාපොරොත්තුවක් ඇත්තටම නෑ. හරිද? ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් හොඳට. මම හිතනවා මට විතර නෙමෙයි මගේ පන්තියේ ළමයින්ටත් ඒක තේරෙනවා. මම ඒක ඔයාලට පන්තියේ පාඩම උගන්වනකොට කතා කරලා තියෙන කාරණාවක්. ඉතින් මම හැමතිස්සෙම කල්පනා කරන ළමයි පාඩමක තියරි මුල ඉඳන් අගට පිළිවෙලට ලස්සනට උගන්වලා ඉවරලා පාඩම කම්ප්ලීට් කරන්න. ළමයට ඕන කරන ලස්සන ෆවුන්ඩේෂන් එකක් දාලා දෙන්න. එතනින් එහාට ළමයට හිතන්න අවස්ථාව ලබා දෙන්න වගේ එකක් තමයි මම මගේ පන්තියේ කරන්නේ. අර එහෙමත් පුළුවන් ඕනනම්.
හරිද? අර ටයර්ඩ් දැන් ඇත්තටම කියන්නේ වැඩ කරලා දැන් අපි පහුගිය කාලීනව නිකන් යම් දිනුවක් තියෙනවනේ ඒකත් එක්ක පිටිපස්සට බලපුවම හිතනවා බෑ කම්මැලි කියලා හිතනවා. ඉතින් මම දකිනවා සමහර අලුත් කොල්ලෝ ඔය වැඩේ අර ටට්ටක් ගාලා යදාලා හොස්පොස්ට් එක පෙන්ලා ඉවරලා ළමයින්ට අන්තිම කාලේ සපෝට් එකක් දෙනවා පන්තියේ ඒ දේවල් වලට විශේෂයෙන් මම ඒක අගය කරනවා. හරිද? මේ ඔයාලට එහෙම බලන්න කන්ටෙන්ට්ස් තියෙනවනම් එහෙම බලන්න කිසි ගැටලුවක් නැහැ. හරිද? එතකොට මේ මෙන්න මේක මොකද්ද නෙට්වර්කින් පාඩම අන්තිමේට බලන්න ඉතුරු කරන්න ඒක බැලුවට ඉවර වෙන්නේ නැති පාඩමක් ඉගෙනුවට ඉවර වෙච්ච නැති පාඩමක් ඒක හරිද ඒ තරම් ඒක කන්ටෙන්ට් තියෙනවා හරිද සාමාන්‍යයෙන් වලට දවස් 3ක් විතර යයි මම නිකන් ඔයාලට කියන්නේ නෙට්වර්කින් නැතුව නෙට්වර්කින් අතාරින්න කියලා නෙමෙයි කියන්නේ නෙට්වර්කින් නැතුව ඉතුරු ටික බලන්න ඔයාලට නැවත මතක් කරගන්න මෙතන දවස් 5යි මෙතන දවස් 5යි මෙතන දවස් 2යි දවස් 12ක් හරිද නෙට්වර්කිනුත් එක්ක දවස් 15ක් ආසන්න වශයෙන් 2 weeks තුල මම මේ කියන්නේ මුළු දවසේම ඔයාලට මේක පණ අරගෙන බලන්න කියලා නෙමෙයි. ඔයා හොඳට ફોකස් කරලා ඒක තැනක ඉඳගෙන හරියට පටන් ගත්තොත් මේ වැඩේ. හරිද? අනිත් එක දැන් මේ පාඩම් හැම එකක්ම ඔයාලට බැරි නෑ. දැන් ඔයා හයි තව සති 3යි තියෙන්නේ කොහොමද දවස් 15ක් ඕකම කරන්න අපිට වෙන වැඩ නැද්ද කියලා. ඒක හරි. දැන් මෙච්චර කාලයක් ඕක කරන්න ඉතුරු කරන් තිබ්බ වෙන්න බෑනේ හරිද? මෙතන ඔයාලට බැරි මොනවා හරි ඇතිනේ. මං කියනවා ඔයාලට බැරි Python කියලා හිතන්නකෝ. ඔයා හිතන්නේ Python කවදා බලලා ඉවර කරන්නද සර්? ඔය අන්තිම මොහොතේ මොනවා හරි ගෙස් එහෙම බෑ. එහෙම මේක කරන්න බෑ. ඊට පස්සේ ඔයා එක්සෑම් දීලා ගෙදර ආවට පස්සේ ආයෙ මතක නෑ. ඔයා සෙකන්ඩ් සයි කරනවා කියන්නකෝ. ආයෙත් ඔයා බින්දුවේ ඉන්නේ. එහෙම නෙමෙයි. තමන් ස්ථාවර වෙන්න පිළිවෙලට තීර ටික බලා එතකොට ආයේ ජීවිත කාලේට ඕනේ Python ප්‍රශ්නකට ලියන්න පුළුවන් මට්ටමට එනවා. ඒක කවදා හරි එතෙන්ට එන්නයි ඕනේ. ඒක තමයි හරි ක්‍රමේ. හරි ක්‍රමේ වැඩි මාකට් කරන්න අමාරුයි. හරිද? හැබැයි හරි ක්‍රමයට තමයි අන්තිමේට ඔයාලට එන්න හිතෙන. අර අපි ඕනේ බලු වැඩක් කරලා ගෙදර එන්නේ. අන්න ඒ වගේ තමයි. ගෙදර ආවට පස්සේ පුදුම සැනසීමක් තියෙන්නේ. ඒ වගේ තමයි මේ හරි ක්‍රමේ අල්ලගත්තොත් පාඩමක හරිද පිළිවෙලට තීර ටික දාගත්තොත් පිළිවෙලට පාස් පේපර්ස් ටික ලිව්වොත් ඒ තරම් ස්ථාවරත්වයක් හදාගන්න වෙන නම් ක්‍රමයක් මම නම් දකින්නේ. හරිද? හරි ක්‍රමේ දුරයි අමාරුයි වෙලා යනවා. කැපකිරීම කරන්න තියෙනවා. ફોකස් එක තියා ඉන්න ඕන එක තැනක. අලුත් ජෙනරේෂන් එකේ ළමයින්ට කරන්නම බැරි වැඩක් ඕක. හරිද? නමුත් ඔය උත්සාහ කරොත් ඔයාට ඉන්න ජෙනරේෂන් එකේ ළමයින්ගේ 90%කට වඩා උඩට එන්න පුළුවන් බොහොම පහසුයි. ලොකු වැඩ කරලා තියෙන මිනිස්සු අනිත් මිනිස්සුන්ට චුට්ටයි හොඳ. ඒ චුට්ට හොඳ හින්දා තමයි ඒගොල්ලෝ අනිත් මිනිස්සුන්ට වඩා 90%ක්ම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ හොඳ චුට්ට ඔයා හදාගන්න. ඉරක් ගහනකොට කෙලින් ගහන්නේ මං අර මකලා ආයිලියන්. ඒක හදාගන්නකො Taman තුල මාර වෙනසක් වෙන්න ජීවිතේ හරිද? මං ඒක දැඩිව විශ්වාස කරන කාරණයක්. ඉතින් මේ තමයි පාඩම් නැවත බලනවා නම් ලකුණු ගන්නවා නම් ක්‍රමී. හරිද? එතනින් එහාට ඔයාලට තව මේ පාඩම් බල ඉන්න අවශ්‍යතාවයක් නෙමෙයි නම් තියෙන්නේ. මම මේ විදිහට මොඩියුල්ස් දාලා තියෙනවා වෙබ්සයිට් එකේ. එක ප්‍රයිසස් මම මේවට දාලා තියෙනවා. මේ මගේ ඇඩ්මින් වීව් එක ඔයාලට පේන්නේ මෙහෙම නෙමෙයි. චුටි වෙනසක් ඇති. මේ පාඩම් සල්ලි දීලා ගත්ත මිනිස්සුන්ට වඩා අනන්ත අප්‍රමාණයි මං සල්ලි ගන්නේ නැතුව මේවා දාලා දීපු මිනිස්සු ප්‍රමාණය. හරිද? ඒක ඔයාලා දන්නවනේ මං අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් මේ ඔෆිස් එකට කතා කරොත් මේ දවස් ටිකේ මෙතන කිසිම අර වෙන පන්තියකට ගිහපු ළමයි අපේ පන්තිට අන්තිම මොහොතේ ගෙන්නගෙන ඉවරලා ඒගොල්ලෝගේ ප්‍රතිඵල ගන්නවත් එහෙම කිසිම සතපහක අදහසක් මට නැහැ. මම මේ වීඩියෝ එක දාන්නෙත් මගේ පන්තියේ ළමයින්ට සහ යම් ළමයෙක් ඉන්නවනම් මා විශ්වාසයෙන් දැන් ගියපු එකට කෙලවෙලා තියෙන නිසා ඔයාගෙන්වත් වැඩේ කරගන්න පුළුවන් කියලා අන්න ඒගොල්ලොන්ට. හරිද? එහෙම මිසක් ඔයා හරි භක්තියෙන් ඔයාගේ ගුරුවරයා ගැන ඉන්නවනම් තවදුරටත් මගේ පන්තිට ඇවිල්ලා බොරුවට මේ සයිට් රෙජිස්ටර් වෙලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. හරිද? ඔයා ඒ අදාළ ගුරුවරයාත් එක්කම ඉතුරු ටිකත් කරගෙන යන්න මේ මාසේ මගෙන් කරගන්න විශේෂ දෙයක් කියලා නෑ සාමාන්‍යයෙන්. හරිද? එහෙම එන්න බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ අවුරුද්දේ රිවිෂන් එකට එන්න සෙකන්ඩ් සයි එකක් කරන්න ඉතින් ඉන්නවනම් අපි එතකොට ඒක එහෙම කරමු. හරිද? ඉතින් එහෙමනම් ඇත්තටම නෑ. හරිද? මේ අවුරුද්දේ සාමාන්‍ය ළමයි 4000කට 4500කට අධික ප්‍රමාණයක් අපේ පන්තියෙන් A level exam එකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොන මම ෆිගර්ස් කිව්වා. ඔය හැමෝටම මොකද උනේ කියලා ප්‍රතිඵල ආවට පස්සේ මේ ඔයගොල්ලෝම දැනුවත් කරන්න. ගිය අවුරුද්දෙත් එහෙම ළමයි 3000 ගාණක් පන්ති එක්සෑම් එක ලිව්වා. අපි ඒගොල්ලන්ට මොකද උනේ කියලා ප්‍රතිඵල එක ඉදිරිපත් කරවලු මතක ඇතිනේ නේද? හරිද? ඉතින් හැම අවුරුද්දෙම මම ඔහම amount එකක් කියනවා පන්ති විභාගයට යන. හරිද? රිසල්ට්ස් ආවට පස්සේ රිසල්ට්ස් උත් කියනවා. හරිද? සමහරවිට තවත් පන්තියක් ගත්තාම අන්තිමට විභාගයට ගියෙත් නැල්ලු කවුරුත්. හරිද? මගේ පන්තියේ තමයි ළමයි ඔක්කොම ඉඳලා තින්නේ. අන්තිමට ප්‍රතිඵලත් නැල්ලු ඒගොල්ලෝ. මගේ පන්තියේ තමයි මං හොරෙන් තමයි ප්‍රතිඵල ඔක්කොම අරන් තින්නේ. ඔන්න ඔහොම එකක් තමයි මට සාමාන්‍යයෙන් එහෙමනේ ඉතින් තොප්පිය වැටෙන්නේ හරිද? රයිට්? ඉතින් මේ හරිද? කොහෙන්ද ඒවට hina වෙන්නේ කියලා මං ඉතින් කල්පනා කර මම මගේ වැඩ පිළිවෙල දිගටම කන්ටිනියු කරා යනවා. මේ තියෙන්නේ මේ මොඩියුල් එකක් ගත්තට පස්සේ ඒක ඇතුළට වීඩියෝස් පේන විදිහ. එතකොට මේ හැම වීඩියෝ එකක්ම සාමාන්‍යයෙන් මම මාසේ පළවෙනි සතියේ පටන් ගන්න වීඩියෝ YouTube එකට දානවා. අනිත් ඒවා දාන්න අපේ සර්වර් එකට ස්ට්‍රීමින් සර්වර් එකට. හරිද? ඔයාට මේ හැම වීඩියෝ එකක්ම ඕනෙම අවස්ථා ගානක් ඕනෙම වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන්. හරිද? මේ හැම වීඩියෝ එකක්ම ඕනේ වෙලාවක ඇවිල්ලා ඕනේ දවසක ඇවිල්ලා ඕනේ තරම් කාලයක් යනකම් ඕනේ අවස්ථා ගානක් බලන්න පුළුවන්. මේවා එක්ස්පයර් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේවට ප්ලේ කරන්න තියෙන කවුන්ට්ස් ගානක් නැහැ කියලා කියන්නේ. හරිද? කැමති වෙලාවක කැමති තරම් බලන්න පුළුවන්. එකම දේ වෙබ්සයිට් එකේ මම එක ඩිවයිස් එකකට වෙබ්සයිට් එක රෙස්ට්‍රික්ට් කරලා තිනවා. ඔයා ඩිවයිසස් දෙකකින් આવොත් දෙවෙනි ඩිවයිස් එකෙන් එද්දි බ්ලොක් වෙනවා. ඒක ලොකු වැරද්දක් නෙමෙයි. ඉතින් ඔෆිස් එකට කෝල් කරලා කියන්න වැරදීමකින් වෙන ඩිවයිස් එකකින් ආවේ. පුළුවන් නම් බ්ලොක් එක අයින් කරලා දෙන්න කියලා එයාලා කරලා දෙයි. හරිද? ඕන තරම් වෙනවා මේ වැඩේ.
ඉතින් මේ එතනින් ගියාම වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් තව જાතියක් තමයි පාස් පේපර්ස් 2024 23 22 21 20 19 ආදී වශයෙන් 2011 දක්වා සිංහල ඉංග්‍රීසි ඔක්කොම පාස් පේපර්ස් ටික PDF විදිහට අලුතෙන් ෆෝමැටිං හදලා මේ වගේ චූටි මිස්ටේක්ස් එහෙමත් තිබ්බා අපි ඒවත් මෑත කාලෙම නිවැරදි කරලා යන ගමන් තියෙන ඊතල අනිත් පැත්තට ගහපු තැන් තිබ්බා හරිද උත්තර පහ මාරු වෙලා තිබ්බා එහෙම තිබ්බා ඉතින් අර මොන හරි කරන එකනේ අමාරු කරපු එක කෙනෙක්ට පෙන්නලා වැරදි කියලා විවේචනය කරන එක හරි ලේසි වැඩක් 2011 12 පේපර්ස් එකෙන් බලන්නකො මේ Google එකේ සර්ච් කරලා ඉන්ටර්නෙට් එකේ හොයාගන්නවත් නෑ හරිද ඒව අපි කෙලින්ම අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහිල්ලා ඒගොල්ලෝගේ අර printing department එකට ගිහිල්ලා එතනින් පේපරේ අරන් ගෙදර ගෙනල්ලා ඒවා ඒ විදිහටම 100% සමාන වෙන්න හදලා මාර වැඩ ගොඩක් මේ කරලා තියෙන මේ පේපර් එක view එක ගත්තාම A level පේපර් එක ඔයාලට ගෙදරට හම්බුණා වගේ හා සමානව අපි හදලා තියෙනවා හරිද ඒ කියන්නේ ඒක හොදි හැලිලා ඒකේ පැත්තට ස්කෑන් කරලා නැමිලා එහෙම කැත වෙලා නෑ හරිද ඔයාලට ලස්සනට A level පේපර් එක ලියනවා වගේ එයා දාලා අත්දැකීම ලබන්න පුළුවන් වෙන්න පිළිවෙලට අපි මහන්සි වෙලා මේක හදලා තියෙනවා හරි ආස හිතනවා මේකේ වැඩ කරද්දී ඔන්න පාස් පේපර්ස් එතනින් ගියාම ඊට පස්සේ අපි මේ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ඔක්කොම වර්ගීකරණය කරලා පාඩමෙන් පාඩමට ඒ කියන්නේ ඔයා හිතන්නකෝ Python පාඩමේ ප්‍රශ්න ටික වෙනම MCQ ටික වෙනම රචනා ටික වෙනම database පාඩමේ ප්‍රශ්න ටික වෙනම MCQ වෙනම රචනා වෙනම හරිද ආදී වශයෙන් වෙනම පාඩම් වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා ළමයි පේපර්ස් විතර නෙමෙයි පේපර්ස් print කරලා අපි දාලා තියෙනවා මේ පොත් විදියට කැමතිනම් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් අපි වැඩි ප්‍රොමෝට් කරන්නේ නැහැ ඒක එළිය හරිද මේ කියන්නේ විකුණනවා කියන කතන්දරේ හරිද අර ළමයෙක්ට PDF ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම ෆොටෝකෝපි ගහ ගන්නවට වඩා print කර ගන්නවට වඩා ඇත්තටම ලාභයි පොතක් ඕඩර් කරලා ගෙන්න ගන්න එක. හරි අපි print කරන්නේ bulk නේ එකපාර 5000ක් මම ඔයාලට කියලා දෙනවා වැඩි හරි. අනිත් එක අපේ print එක quality offset printing අපි කරන්නේ සාමාන්‍යයෙන් laser print එකක් ගහුවට වඩා හරි quality හරිද ඒක මේ අර පොතක් print කරා හා සමානව මේ ආසාවෙන් ලස්සන කරන්න පුළුවන්. හරි. ඕක එච්චර වැදගත් නෑ. නමුත් මේ පල්ලෙහා 2024 22 23 ඉඳන් 2011 දක්වා හැම පාස් පේපර් එකම විවරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ මොකක්ද ඒ ප්‍රශ්නෙට උත්තරය ගන්න කොහොමද? ඒ උත්තරේ ගන්න ඕන කරන තියරි මොනවද? අනිත් උත්තර හතර වර්ධින්නේ ඇයි? හරිද MCQ එකක් නම් ඔයා දැනන් සිටිය යුතු කරුණු මොනවද? මොන පාඩමේ මොන කොටසද බලන්න ඕනේ ආදී වශයෙන් පැහැදිලි විස්තරයක් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම මේ විදිහට අපි දැන් මේ තියෙන ප්‍රශ්නේ මේ තියෙන උත්තරය යටින් ඉරක් ගහලා මේ තියෙන විවරණය අපි අර පාස් පේපර් ඩිස්කෂන්ස් කරද්දී මම හිතනවා ඔයාලට මීට කලින් මේක හම්බ වෙන්න ඇති. හරිද මේ විවරණ කියන එක මම දැක්කේ සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට මම ඒ ලෙවල් කරේ මැත්ස් වලින්. ඉතින් ඒක නිසා මේ මම හිතුවා මගේ සබ්ජෙක්ට් එකට මේක අරන් එන්න අපිට පුළුවන්කමක් ඇති කියලා. ඉතින් අපි කරලා බැලුවා වැඩේ සාර්ථකයි. ළමයින්ගෙන් හොඳ කම්ප්ලිමන්ට්ස් අපිට ආවා මේ සම්බන්ධයෙන්. හරිද? ඉතින් මේ එතනින් ගියාම පාඩම් වශයෙන් වර්ගීකරණය කරලා තියෙන අපි පේපර්ස්. අපි හිතමුකෝ දැන් Python පාඩමේ වීඩියෝස් ටික බලලා ඉවරයි. හැබැයි Python පාඩමේ ප්‍රශ්න ඔක්කොටම ලියා ගන්න පුළුවන් ද බැරිද කියලා චෙක් කරලා බලන්න ඕන. මොකද කරන්නේ? ඔයාලට වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් මේ තියෙන එක පාඩමෙන් පාඩමට කැටගරයිස් කරපු MCQ essay මේ PDF download කරගෙන පුළුවන් print කරගන්න. මේ වෙලාවේ වියදමක් කරාට කමක් නැහැ කියලා මම හිතනවා. මේක download කරගෙන ඔයා අර බලපු වීඩියෝස් වලින් ඔයාලට මේ MCQ essay papers වලට ලියන්න පුළුවන්ද කියලා check කරලා බලන්න. ඒ ටික ලියා ගන්න පුළුවන් නම් මම හිතනවා මේ ඔයාලට මේ අවුරුද්ද පේපරේ එහෙම නැත්නම් ඔයා ඊළඟට ලියන්න ඉන්න අවුරුද්ද පේපරේ පහසුවෙන් ලියා ගන්න පුළුවන් වෙයි. මේ discussions ගොඩක් ඒවා හැම පාඩමෙම නෙමෙයි සාමාන්‍යයෙන් පාඩම් 6ක 7ක discussions MCQ විශේෂයෙන් මම දාලා තියෙන YouTube එකට ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන්. මේ තියෙන්නේ මේ අර පාඩමෙන් පාඩමට වෙන් කරපු papers පොත්වල view එක පොඩි screenshot එකක්. මේ 2019 19 වෙනි ප්‍රශ්න 2012 20 වෙනි ප්‍රශ්න කියලා මේ විදිහට සිංහල වලින් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම කම්බයින් කරලා ඉවරලා ප්‍රශ්නේ අපි මේ විදිහට කැටගරයිස් කරලා තිනවට කරගෙන යන්න තියෙනවා. අපේ ඔන්ලයින් හරි ෆිසිකල් හරි ක්ලාසස් වලට ආවනම් මේ පොත් ඔක්කොම ටික මම ඔයාලට print කරලා ඉවරලා තියෙනවා. හැම පාඩමකටම තියරිටි උට්ටක් print කරලා ඉවරලා තියෙනවාට ගොඩාක් ලොකු content එකක් එක්ක හැම පාඩමේම මම ඒව හැමදාම අවුරුද්දෙන් අවුරුද්ද අප්ඩේට් කරලා යනවා. හරිද? අලුත් content එකතු කරනවා ඒවට. හරිද? අනවශ්‍ය content අයින් කරගෙන යනවා මේ දවස්වල. සිලබස් එකෙන් පිට ඒවා ඕනේ නැහැ කියලා ළමයින්ගෙන් feedback එකක් ආපු නිසා. එතකොට pass papers පොත් ඔක්කොම ටික print කරලා දීලා තියෙනවා. පාඩමේ සියලු අග ඉඳන් මුලට ඔක්කොම උගන්ලා තියෙනවා. teachers guide දීලා තිනවා වලට ඒව ඇත්තටම ඉගෙනුවද නැද්ද කියලා check කරලා බලන්න. එතනින් ගියාම note එක tut එක පැත්තකින් තියලා 100% මුලින් ඉඳන් සම්පූර්ණයෙන් ලියලා පොතේ පාඩම් පැහැදිලි කරලා තියෙනවා. ඒකේ හිස්තැන් පුරවන්නවත් එහෙම මොකක්වත් කරලා නැහැ. සම්පූර්ණයෙන් මුලින් ඉඳන් maths class එක වගේ physics class එක වගේ පිළිවෙලට හරිද වැඩ ටික මම ඔයාලට කරලා දීලා තියෙනවා. අවසාන වශයෙන් මේ තියෙන අපේ වෙබ්සයිට් එක මේ තියෙන අපේ ෆෝන් නම්බර් එක ඔය ෆෝන් නම්බර් එක පැය 24ම සතියේ දවස් 7ම අවුරුදු දවස් 365ම වැඩ කරනවා. පොයේද එහෙම නැත්නම් අලුත් අවුරුදුද නත්තල්ද කිසිම දෙයක් නැහැ. හැමදාම අපේ ඔෆිස් එක ඕපන් කරලා තියෙන්නේ. අයියලා ගොඩාක් අක්කලා ගොඩාක් මේ වැඩේට අපිට මාර සහයෝගයක් දක්වන ඔයගොල්ලෝ වගේම ක්ලාසස් වල ඉගෙන ගත්ත අපේ ළමයි. ඉතින් මේ පැය 24ම ඕපන් කරලා තියනවා කියන එක නිකන් වචනයට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඔයා පාන්දර 2ට 3ට උනත් කෝල් එකක් අරගෙන බලන්නකෝ මෙසේජ් එකක් දාලා බලන්නකෝ. හරිද? එක කෝල් එකක් නෙමෙයි අපි එකපාර කෝල්ස් 6-7ක් ආවත් ඒ 6-7ම ආන්සර් කරනවා.
යම් හේතුවක් නිසා ඔය කෝල් එක අපිට මිස් වුණොත් අපි ඔයාලට අනිවාර්යෙන් විනාඩි 15ක් ඇතුළත අපව කෝල් බෑක් කරනවා. ක්වොලිටි සර්විස් එකක් ඔෆිස් එකෙන් දෙනවා. මම හිතන්නේ ඒක අත්දැකීම් ඇති සාපේක්ෂව අනිත් ඔෆිස් වලට වඩා අපේ ඔෆිස් එක වෙනම ලෙවල් එකක තියෙන්නේ කියලා. මම ඒක කියන්න ඕනේ නෑනේ. හරිද? අපි WhatsApp නෑ කිසිම තැනක. ඔක නැති වෙන්නත් මම හේතුව කියන්නද? WhatsApp වල අපි හිටපුවාම වෙන්නේ WhatsApp group හදාගත්තාම වෙන්නේ අන්තිම කාලෙ වෙද්දී අපේ group වලට කට්ටිය රින්ගල ඉවරලා අපේ phone numbers ටික අරගෙන අපේ ළමයි එක එක්කෙනාට ගුරුවරු උදේ ගෙදර ඉඳන් කතා කරලා ඉවරලා ඒගොල්ලෝගේ පන්ති වලට අපේ ළමයින්ව ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඉතින් පහුගිය අවුරුදු 2කට විතර කලින් ඒ වැඩේ අපි නවත්තලා වර්තමානයේ වෙද්දී මේ වෙනකොට සම්පූර්ණයෙන් Telegram වලට අපි මාරු වෙලා තියෙනවා. එතනින් පස්සේ අර එහෙම කරපු පන්තිත් shape එකේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක හරිම ප්‍රොපෝෂනල්. මටත් ඒක හිතා ගන්න බැරි කාරණයක්. නමුත් ඒක වුණා ළමයි පහුගියට ගියරද රයිට්. අනවශ්‍ය කතාවක් මේ කතාව ඇතුලේ හරි කමන්නේ. මේ Telegram එකෙන් ඔයා message එකක් දාන්න, ඔයා reply එකක් එයි. call එකක් ගන්න ෆෝන් එක ආන්සර් කරයි. ඉතින් මේ ඕනම දෙයකට අපේ ඔෆිස් එකට කතා කරලා උදව්වක් ඉල්ල ගන්න පුළුවන්. මම අර මේ කොවිඩ් ආපු කාලෙවත් එහෙම නැත්තම් හිතන්නකෝ 25 ළමයින්ට මම කියන්නේ මේ මම ගංවතුර ආවා කියලා ඉවරලා විශේෂයෙන් පෝස්ට් එකක් අදලා දැම්මේ නෑ. අර සියලුම සිසුන්ට ගංවතුරෙන් අවතන් වෙච්ච කට්ටියට මෙච්චරක් නොමිලේ අච්චරක් නොමිලේ කියලා කියන්නේ මම ඇත්තටම එහෙම දාන එකත් නිකන් අර වෙන පන්තියක ළමයිගේ ඇටෙන්ෂන් එක මම පැත්තට ගන්න මම කරන වැඩක් වගේද කියලාත් මට නිකන් දැනුණා. හරිද? ඒක නිසා මම ඒක නොදැම්මේ. ඒක නොදැම්මට ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් උදව් ඉල්ලන ඕන කෙනෙක්ට අපි උදව් නොකර ඉන්නේ නෑනේ හරිද? රයිට්. ඒ කියන්නේ මම ඉස්සර ඉඳන් එහෙම ෆ්‍රී දුන්නා වීඩියෝස් හරිද? ඉල්ලන ළමයින්ට නැති බැරි අයට හරිද? ෆ්‍රී කාඩ් ඉල්ලන අයට ඒ උදව් කරනවා නම් උපරිමයෙන් මම කරලා තියෙනවා හරිද? මං හදිස්සියේ නිකන් මේ ළඟදි මැරලා ගියත් මට කිසිම මගේ ජීවිතේ පිටිපස්ස හැරලා බලද්දි කිසිම රිග්‍රට් එකක් නැහැ. මම මාර් ලස්සන්ට මම මාර් නෝබල් විදිහට මගේ පහුගිය ටියුෂන් ඉතිහාසයේ ලස්සන්ට ඉඳලා තියෙනවා. ඉතින් මේ අර හැමදාම ළමයි නිදා ගන්නකොට ගෙදර ඇවිල්ලා හෘද සාක්ෂිය ක්ලීන් තියෙන්න එපේ. ඒක තමයි ඉතින් මගේ නම් පළවෙනිම කාරණේ. ඒකට එහෙම නැතුව මට නිින්ද යන්නේ. ඒක නිසා මේ ඔන්න කවුරු හරි උමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වෙබ්සයිට් එකට ජොයින් වෙන්න, වීඩියෝස් ටික ගන්න, කතා කරලා ඔෆිස් එකට ID එක දාලා වෙරිෆයි කරගන්න. ID එක දාලා වෙරිෆයි කරගන්න ඇයි කියලා ඇහුවොත් ඇත්තටම අපිට ඔයාගේ ප්‍රතිඵල බලන්න තමයි එහෙම කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයා අපේ පන්තියේ වීඩියෝස් බලනවා නම් අපේ පන්තියට ඔයා විශ්වාසයෙන් එනවා නම් ප්‍රතිඵල ආවට පස්සේ ඔයා මොකද්ද ප්‍රතිඵලය කියලා කතා කරලා අහන්න මං හිතනවා මට අයිතියක් තියෙනවා. ඇහුවට පස්සේ ඒක පබ්ලිෂ් කරන්න දෙපාද කියලා ඔයාට අයිතියක් තියෙනවා. එහෙම පබ්ලිෂ් කරන්න එපා නම් එපා කියලා. අපි එහෙම එතකොට ඔයාගේ ප්‍රතිඵලය පබ්ලිෂ් කරන්නේවත් ළමයාගේ ප්‍රතිඵලය මත ගොඩනගාගත්ත පන්ති ඉස්සරහට යෑමේ ක්‍රමවේදයක්වත් ඇත්තටම මගේ නැහැ. පහුගිය අවුරුද්දේ අර අයිඩන් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ළමයින්ගේ වීඩියෝස් දාන්න මට සිද්ධ වුණා ඒගොල්ලොත් එක්ක කතා කරලා සමාජයෙන් ආපු නිකන් බොරු ප්‍රචාර කීපයක් සම්බන්ධයෙන් මට උත්තර දෙන්න සිද්ධ වෙච්ච නිසා මම ඒකටත් ඉතාලම කනගාටු වෙනවා. හරිද? ඒ කියන්නේ මම කැමතියි ගුරුවරු ඊට වඩා ටිකක් වැදගත් විදියට අපිත් එක්ක ගනුදෙනු කරන්න එනවනම්. ඉතින් එහෙම වැදගත් නැත්නම් අපිට ඒගොල්ලොන්ගේ ලෙවල් එකට බහැලා ඒගොල්ලන්ට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ ළමයිත් එක්ක වීඩියෝ එකක් කරලා දැම්මා මිසක් කිසිසේත්ම පන්ති ළමයින්ගේ ප්‍රතිඵල මාකට් කරන්න මට ඇත්තටම උමනාවක් තිබ්බේ නැහැ. හේතුව ප්‍රතිඵල තිබ්බ කාලේ නැති කාලේ දෙකාලෙම හරිද? අපේ පන්ති වල ළමයි හිටිය පිළිවෙලට වැඩ කරගෙන ගියා. කරගන්න කියන්න තමයි ඔයාට තියෙන්නේ. කතාව දික් වෙනවා එච්චර වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. ඔන්න මං පාඩම් ටික පෙන්නුවා, ලකුණු වෙන විදිය පෙන්නුවා, ලකුණු ගන්නවා මොකද කරන්න ඕනේ කියලා පෙන්නුවා, පේපර්ස් තියෙනවා පෙන්නුවා, රිවිව්ස් තියෙනවා පෙන්නුවා, කැටගරයිස් කරලා තියෙනවා පෙන්නුවා, ඒ වගේ රිවිව්ස් තියෙනවා කියලා පෙන්නුවා. පැහැදිලිව කොහොමද මේ ටික ගන්න කියලාත් කිව්වා. පන්තියේ හිටියා හෝ පන්තියට එන්න හිතන් ඉන්නවා හෝ සජීවීව කිසිම දෙයක් YouTube එකේ මම මේ ටිකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ විකාශනය කරන්න. 2026 රිවිෂන් එක 27 තියරි පන්ති එක්ක මම ඊටාම කාර්යබහුලයි. හරිද? පහුගිය සතියේ සම්පූර්ණයෙන් දවස් 6ක් විතර ගම්වතුර ආධාර බෙදන්න ඒ ආදී වශයෙන් දේවල් වලට අපි සාපේ ඔෆිස් එකේ කට්ටිය සහභාගී වුණා. ඒවා වෙනම ඉස්සරහට මම විස්තර කරන්නම්. ඔයා කරගන්න. එක එක්කෙනාට අවශ්‍යතාව වෙනස්නේ. ඔයාගේ තියෙන අවශ්‍යතාවය සලකා ඒ පාඩමට දාලා වීඩියෝස් ටික අරගෙන ඒ පාඩම වීඩියෝස් ටික බලලා ඒ පාඩමේ පේපර්ස් ටික ලියලා ඒ පාඩම පර්ෆෙක්ට් කරගන්න. ඔයාට ලකුණු 35යි නම් තියෙන්නේ 100කට යන්න 50ක් 55ක් ඕනේ නම් ඊටු ලකුණු 15 පර්ෆෙක්ට් කරගන්න. ඔයාට B එකක් නම් තියෙන්නේ A එකට යන්න පර්ෆෙක්ට් කරගන්න. C එකක් නම් තියෙන්නේ B එකට යන්න පර්ෆෙක්ට් කරගන්න. ඔන්න chance එක. හරි. එහෙනම් ගිල්ලන්න. bye.